බරණැස් නුවර ඉඳන් මේ මහා කාන්තාරය හරහා යන ගමන හරිම දුෂ්කරයි. අපි දෙන්නගෙම බොරුවට බර උස්සන් යන්නේ නැතුව ඔය වතුර මුට්ටි ටික අහක දාන්න. ඉස්සරහට වතුර ලැබෙයි. මේ වතුර මුට්ටි ඔක්කොම බිමට විසි කරන්න. ඉස්සර කාලේ ඒ කියන්නේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරුව රජ කරන කාලේ අපේ බෝධිසත්වයන් වහන්සේ ඉපදිලා හිටියේ හරිම නුවණක්කාර වෙළඳ නායකයෙක් වෙලා. මේ නුවරම හිටිය තවත් වෙළඳ නායකයෙක්. හැබැයි එයා හරිම උඩඟුයි. ඒ වගේම ටිකක් මෝඩයි. මේ වෙළඳ දෙන්නටම බඩු පටවපු කරත්ත 500ක් ගානේ තිබුණා. ඔන්න දවසක් මේ දෙන්නටම එකම පාරේ එකම වෙලාවක මේ කරත්තත් අරගෙන ඈත නුවරක වෙළඳාමේ යන්න සිද්ධ වුණා. එතකොට අපේ නුවලති බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා අපේ මේ කරත්ත 1000ම එකපාර එකම පාරේ ගියොත් පාරේ ඉන්න හරකුන්ට කන්න තනකොළයි මිනිස්සුන්ට බොන්න වතුරයි මදි වෙනව නේද කියලා. මෙහෙම හිතලා බෝධිසත්වයන් වහන්සේ අර මෝඩ වෙළඳාට කතා කරලා කියනවා මෙන්න මෙහෙම. මිත්‍රයා, අපි දෙගොල්ලම එකපාර ගියොත් අපිට ලොකු කරදරයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ඔයා කැමති නම් මුලින්ම යන්න. නැත්තම් මම ඉස්සෙල්ලා යන්නම්. මේක ඇහුව ගමන් අර මෝඩ වෙළඳා හිතින් කෑදරකමට කල්පනා කරනවා අම්මට සිරි මම ඉස්සෙල්ලාම ගියොත් මට පට්ට වාසීනේ. මගේ හරකුන්ට අලුත්ම තනකොළ කන්න පුළුවන්. මිනිස්සුන්ට පිරිසිදු වතුර බොන්න පුළුවන්. අනික මට ගිහින් මගේ බඩු ටික ඉස්සරලාම වෙඩි ගානට විකුණ ගන්නත් පුළුවන් නේ. මෙහෙම හිතලා මෝඩ වෙළඳා කියනවා හරි. එහෙනම් මම මගේ පිරිසත් එක්ක මුලින්ම පිටත් වෙන්නම් කියලා. ඔන්න ඉතින් මෝඩ වෙළඳා කරත්ත 500ක් අරගෙන මහා ඉහළින් ගමන පිටත් වුණා. ටික දුරක් යද්දී මේ පිරිසට මහා දරුණු වැලි කතරක් හරහා යන්න සිද්ධ වුණා. මහා පට්ට රස්නයක් තිබුණේ. මේ කාන්තාරේ හිටිය මිනිස්සුන්ව කන දරුණු යක්ෂයෙක්. මේ යක්ෂයා දැක්කාර මෝඩ වෙළඳා කරත්ත 500කට වතුරත් පුරවගෙන එනවා. ඌ ටක් ගාලා මිනිස්සෙක් වගේ වෙස්මාරු කරගත්තා. නිකම්ම නෙමෙයි. ඇඟෙන් වතුර බේරෙන විදිහට බෙල්ලේ නිල් මහනෙල් මල් මාලයක් දාගෙන රෝදවල මඩ ගෑවුණු කරත් එක නැගලා අර මෝඩ වෙළඳා ඉස්සරහට ආවා. ඇවිත් යක්ෂයා මෝඩ වෙළඳාගෙන් අහනවා මෙන්න මෙහෙම. අයියෝ මිත්‍රයා, ඔයාලා මොකටද මේ වතුර මුට්ටි බරට උස්සගෙන ඔහොම දුක් විඳින්නේ? බලන්නකෝ මගේ දිහා. මම මේ එන්නේ ඉස්සරහා තියෙන මහා කැලේ ඉඳන්. ඒ හරියට මහා ධාරානිපාත වැස්සක් වැහැලා වැව්වමුණු පිරීලායි තියෙන්නේ. වතුර ඕන තරම් තියෙනවා. ඒ නිසා බොරුවට ওই වතුර බර උස්සන් යන්න එපා. ওই වතුර ටික ඔක්කොම බිමට හලලා දාලා කරත්ත සැහැල්ලු කරගෙන වේගෙන් යන්න. මේක ඇහුව ගමන් මෝඩ වෙළඳා කල්පනා කරනවා අඩේ ඒකත් ඇත්ත නේද? මූ මේ තෙත බේරෙන ඇඳුම් පිටින් එන්නේ වහින නිසානේ කියලා. එහෙම හිතලා මෝඩ වෙළඳා තමන්ගේ පිරිසට කෑ ගහලා කියනවා මෙන්න මෙහෙම. කොල්ලනේ අහගනින්න. ඉස්සරහට මහා වැස්සක් තියෙනවලු. අපි බොරුවට නෙමේ බර උස්සන් යන්නේ. ওই වතුර මුට්ටි ඔක්කොම බිමට විසි කරලා දාපල්ලා. කිසිම හොයා බලීමක් විමසීමක් කරන්නේ නැතුව යක්ෂයාගේ කතාව විශ්වාස කරපු මේ පිරිස වතුර මුට්ටි ඔක්කොම පොළවේ ගහලා කුඩු කරලා දැම්මා. හැබැයි ඉස්සරහට යද්දි වැස්සක සේයාවක්වත් තිබුණේ නැහැ. මහා කාන්තාරේ කර්කශ රස්නය විතරයි. රෑ වෙද්දි මිනිස්සුන්ටයි සත්තුන්ටයි බොන්න වතුර පොදක් නැතුව පිපාසෙන් බිම ඇදගෙන වැටුණා. හොඳටම කලවර වැටුණට පස්සේ අර යක්ෂයා Tamanගේ යක්ෂ පිරිසත් එක්ක ඇවිල්ලා අසරණ වෙලා හිටපු මෝඩ වෙළඳාවයි ඒ පිරිසේ 500ක් දෙනාවම මරගෙන කෑවා. කාන්තාරේ පුරාම ඇටකටුයි කෙඩුණු කරත්තයි විතරක් ඉතුරු වුණා. ඔන්න සති කීපයක් පස්සේ අපේ බෝධිසත්වයන් වහන්සේ Tamanගේ පිරිසත් එක්ක ඒ පාරෙම ගමන පිටත් වුණා. මේ පිරිසත් කාන්තාරයේ මැදට එනකොට අර යක්ෂයා ආයමත් ඇඟෙන් වතුර බේරෙන මිනිස්සෙක් විදිහට වෙස්මාරු වෙලා ඇවිල්ලා කලින් වගේම කිව්වා ඉස්සරහට මහා වැස්සක් තියෙනවලු. ඔය වතුර ටික අහක දාලා සැහැල්ලුවෙන් යන්න කියලා. හැබැයි බෝධිසත්වයන් වහන්සේ මේ කතාව එකපාරටම විශ්වාස කළේ නැහැ. උන්වහන්සේ අහස දිහා බලලා නුවණින් කල්පනා කළා. කල්පනා කරලා අර වෙස්වලාගත්තු යක්ෂයාට තදින් කියනවා මෙන්න මෙහෙම. නුඹ කියන කතාව මම කොහොමටමත් විශ්වාස කරන්නේ නැහැ. මේ වගේ රළු කාන්තාරයකට වැස්සක් වහිනෝ නම් සීතල හුළඟක් එන්න එපා. අහසේ කළු වලාකුළු තියෙන්න එපා. විදුලි කොටන්න එපා. ඒ කිසිම දෙයක් නැතුව වතුර තියනවා කියන්නේ පට්ට බොරුවක්. නුඹ මිනිස්සෙක් නෙමෙයි යක්ෂයෙක් නේද? Tamanගේ බොරුව අහුවෙලා කියලා තේරුණු යක්ෂයා ලැජ්ජාවෙන් වගේම තරහෙන් එතනින් නොපෙනී ගියා. ඊට පස්සේ බෝධිසත්වයන් වහන්සේ Tamanගේ පිරිසට කතා කරලා කියනවා කවුරුත් වතුර පොදක්වත් හලන්න එපා. අර යක්ෂයා හැදුවේ අපිව රවට්ටන්න. පරිස්සමෙන් කල්පනාවෙන් ඉස්සරහට යමු. ඔහුම ටික දුරක් ඉස්සරහට යද්දී අර මෝඩ වෙළඳාගේ කැඩුණු කරත්ත බිඳුණු මුට්ටි වගේම මුළු පිරිසගේම ඇටකටු කාන්තාරේ පුරාම විසිරීලා තියෙනවා බෝධිසත්වයන්ගේ පිරිස දැක්කා.
රෑ වුණාම බෝධිසත්වයන් වහන්සේ කරත්ත ටික රවුමට තියලා ලොකු ගිනි මැල ගහලා කඳුවරලක් හැදුවා. උන්වහන්සේ පිරිසට කිව්වා අද රෑට කවුරුත් නිදාගන්න එපා. ආයුධ අරගෙන අවදියේ ඉන්න. යක්ෂයෝ වෙන්න පුළුවන් කියලා. ඒ කරපු ආරක්ෂාව නිසා යක්ෂයන්ට ඒ කඳුවර කිට්ටුවටවත් එන්න බැහැරි වුණා. පහුදා උදේ කවුරුත් කිසිම කරදරයක් නැතුව අවදි වුණා. බෝධිසත්වයන් වහන්සේගේ නුවණ නිසා මුළු පිරිසම නිරුපද්‍රවිතව Tamanට යන්න ඕන නගරයට ළඟා වෙන විතරක් නෙමෙයි ගෙනාපු බඩු ටිකෙන් ලොකු ලාභයක්වත් හැව්වා. එදා බෝධිසත්වයන් වහන්සේ Tamanගේ පිරිසට සතුටින් මෙහෙම කිව්වා. දැක්ක නේද? අපි අනුන් කියන දේ ඒ විදිහටම පිළිගත්තේ නැති නිසා අද ජීවත් වෙලා ඉන්නවා. නුවණින් කල්පනා කරපු නිසා අද අපි ඔක්කොම බේරුණා. ඔව්, අනුන් කියන පළියට දේවල් විශ්වාස නොකර Tamanගේ විචාර බුද්ධියෙන් විමසලා බලලා තීරණ ගන්න කෙනා කවදාවත් විපතටපත් වෙන්නේ නැහැ කියන එක තමයි මේ අපන්නක ජාතකයෙන් අපිට දෙන වටිනාම පාඩම. නුවණින් කල්පනා කළ නිසා අද අපි ඔක්කොම බේරුණා.